අසත්‍යයේ අන්ධකාරයෙන් වැහිච්ච ලෝකේ එක්කෙනෙක් කතා කළොත් ඇත්ත. ඒක සත්පුරුෂයන්ට ඔහුව පේනවා. තද අන්ධකාරේ දිලෙන පහන්සිලක් වගේ. දෙවි බඹුන්ට ඔහුවම පේනවා. මොහු සත්‍ය කතා කරන කෙනෙක් කියලා. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අසත්‍යයට විරුද්ධව හඬ නගලා ගොඩාක් දුක් විඳ කෙනෙක්. නමුත් අසත්‍ය වෙනුවෙන් හඬ නගලා බොහෝ දුක් විඳද නමුත් ඒ රැස්වුණ කර්මයෙන් දුකක් නොවිඳවම සත්‍ය අවබෝධ වෙනවා. ඒක තමයි පිනේ විපාකය. පිනේ විපාකයක අමාරුවෙන් කරන්නේ ඒ පිනේ විපාකයෙන් අමාරුව නැති කරලා දානවා. මම උදාහරණයක් කියන්නම්. ඔන්න එක්තරා ගෘහපතියෙක් ඈත ගමකට ගිහිල්ලා එනවා. එනකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගමේ පිණ්ඩපාතේ වැඩලා කවුරුත් නැහැ. හිස් පාත්‍රය ඇතුව ආපහු අනේට වඩිනවා. දැන් අර ගෘහපතියා දැක්කා පසේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. ස්වාමීනි ධනට මොකුත් ලැබුණාද? පාත්‍රි බැලුවා මොකුත් නැහැ. දැන් දානේ මං ඔබ වහන්සේට දෙන්නම් කියලා කියන්න විදිහක් නැහැ. ගෙදර තියනවද දන්නේ නැහනේ. දැන් වන්න ස්වාමීන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේ වනයේට වඩිනවා. අර ගෘහපතියා වේගෙන් ගෙදරට ආවා. ඇවිල්ලා කිව්වා ගෙදර අයට ආහාර තියනවද? තියනවා කි ඔක්කොම සූදානම්. ගෙදර වැඩකාරයාට කතා කළා. කොල්ලා මගේ පුතා දුවපන් ඔබ කැලේට. අහවල් පාරේ අහවල් තැනින් ශ්‍රමණයන් වහන්සේ නමක් ගියා. ආහාර නැති හිස් පාත්‍රේ දුවගෙන ගිහිල්ලා පාත්‍රය අරන් වරින් දිව්වා. මේ කොල්ලා වේගෙන් දිව්වා. ඒ දුවන එකට මීටර 100 200 800 කතා නැහැ. පාත්‍රේ තමයි අරමුණ. ඊට පස්සේ ස්වාමීනි පාත්‍රේ දෙන්න දානේ අපේ ගෘහපතිතුමාගේ ගෙදරින් පාත්‍රේ දුන්නා. දැන් දුවගෙන ආවා. ඉර මුදුන් එන්න ළඟයි. ඊට පස්සේ දානේ පාත්‍රයට බෙදුවා. දැන් දුවගෙන යනවා. කොච්චර හති දෙමිල්ලක්ද? ඊට පස්සේ පාත්‍රේ දානේ පූජා කළ වැන්දා. හිමීට ආවා. දැන් මේ පිනකලේ පහසුවෙන්ද අපහසුවෙන්ද? අපහසුයි. උපනෝපන් ජීවිතේ යානාවල් පහළ වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කාලේ දඹදිව තිබ්බ වේගවත්ම යානාවල් පහේ අයිතිකාරයා බවට පත් වුණේ ඔහු උදේනි රජතුමා. අමාරුවෙන් දිව්වා. පින හැදුනා. ආයේ කකුල වෙහෙසවන්නේ නැති විදිහට. ඇතාම දවසට කිලෝමීටර 600ක් යනවා. යොදුන් 60ක්. අශ්වයා ගැන කවර කතාවද? වැඩකාර 16ක් හම්බුණා. පයින් යන්න පුළුවන් යොදුන් 30ක් කිලෝමීටර 300ක් පයින් යන්න පුළුවන් දවසට. පණිවිඩයක් ඉන්න. තමන්ගේ පහ වෙහෙසෙන්නේ නැහැ. අපහසුයෙන් පින් කිරීමෙන් ඒකේ විපාක එනවා. අර තමන් අපහසුවකින් නිකලේ ඒ අපහසුව නැති කරනවා. අමාරුවෙන් දංකුඩ හැන්ද බෙදන්නේ කණ්ඩ නැහැ. ඒකේ විපාකෙද්දී භෝජන වලින් පිරීලා යනවා. දංකුඩ දකින්නත් නැහැ. අමාරුවෙන් සිල් රකින්නේ. පුදුම අමාරුවෙන් සිල් රකින්නේ. ඔය කියපු සත්‍ය රැකීම අතිශයින් අමාරුයි. ධර්මශාලාව වනාහි සත්‍ය කියන තැනයි. මේ ලෝකේ ශාලා තියෙනවා. නෘත්‍ය ශාලා, ගායන ශාලා, වාදන ශාලා, ඊළඟට සමාජ ශාලා, ඊළඟට ආපන ශාලා, මල් ශාලා. ඒ සියලු ශාලාවල් සසරටම අරන් යනවා. ඒ අතර සංසාරයෙන් නිදහස් කරවන පින්වන්තයෝ බිහි කරනවා ධර්මශාලාවෙන්.